Hi guys කොහොමද? අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ජපානයේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකේ තියෙන වටිනාකම. හරි. එහෙනම් අපි වීඩියෝ එකට තාමත් මාව ෆලෝ කරලා නැති අය ඉන්නවනම් ෆලෝ කරන්න, ලයික් කරලා නැති අය ඉන්නවනම් ලයික් කරන්න. ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න. හරි. මොකද්ද ඉන්ෂුරන්ස් එක? සාමාන්‍යයෙන් ජපානයේ ඕනම පුද්ගලෙක් ඉන්ෂුරන්ස් එකට යරත් ඒක normal ස්ටුඩන්ට් කෙනෙක් වගේ ඒ ටයිප් එකේ ඉන්න කට්ටිය ඔක්කොම ඉන්නේ ජපාන් ඒ කියන්නේ රජයෙන් දෙන normal ඉන්ෂුරන්ස් එකෙන් කයිෂා ඒ කියන්නේ අපි කම්පැනි එක වැඩ කරන කෙනෙක් නම් එයා ඉන්නේ කයිෂාගෙන් දාන හොකෙන් එකේ. ඒක සාමාන්‍යයෙන් හැම එක්කෙනෙක්ම මේ යටත් හොකෙන් එකක්. ඒකේ මම හිතන්නේ ඔක්කොමලා දන්නවා. ඉතින් මම ඒ හින්දා ඒකන එච්චර කියන්නේ නැහැ. ඒකෙන් 70%ක් අපේ වියදම් කවර් වෙනවා. 30%ක් ඉතින් අපි ගෙවන්න ඕන. මම කියන්න යන්නේ ඒ හොකෙන් එක ගැන නෙමෙයි. මම කියන්න යන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස්. එහෙම නැත්නම් සේමේ හොකෙන් එකක් ගැන. ඒ කියන්නේ ජපානයේ ඉන්න ඔයාට තියෙන ඉන්ෂුරන්ස් එකට අමතරව මෙහි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාගන්න. ඇයි කියලා කියන එක ඒකට හේතුව තමයි ලයිෆ් ඉන්ෂුරන්ස් එක පට්ට වැදගත්. මේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක ඇතුලේ ඔයාට තියෙනවා ඔයාට යම්කිසි ඉල්නස් එකක් හරි මොකක් හරි දෙයක් කරගන්න බැරි වුණොත් ඒකට ගෙවනවා. ඊට අමතරව ඔයා මොකක් හරි වෙලා ඔයා නැති වුණොත් ඒකට සල්ලි ගෙවනවා. ඊට අමතරව ඔයා හොස්පිටල් ගත වුණොත් එහෙම ඒ හොස්පිටල් එකේ ඉන්න දවසකට සාමාන්‍යයෙන් 5000 ඉඳන් 10000 ඔය වගේ ගානට ගෙවනවා. ඉතින් මේක ඉන්ෂුරන්ස් එකට වෙනස් සහ මේකේ එන වාරිකේ අනුව මේක වෙනස්. ඉතින් බේසිකලි මම ස්ටුඩන්ට් ආපු ගම ඒ කියන්නේ මම ආවා මම 2017 ස්ටුඩන්ට් ආවේ. මම 2017 ස්ටුඩන්ට් ඇවිල්ලා මෙච්චර කල් මේ ආපු ගමනේ මම ආපු ගමන් කරපු දෙයක් තමයි ඔය හොකෙන් එක දාගත්ත එක. හේතුව මට කවුරුත් ඇඩ්වයිස් දුන්නේ නැහැ. මම හිතන්නේ ඔයාලා මෙහෙමයි මම ටෝකියෝ වලට ආවේ. ඉතින් ඒ ටෝකියෝ වල ඔය ගයක් ගාන යන ආච්චිලා හැම ඉන්නවා. පන්සල් ආච්චිලා ගැන නෙමෙයි මම කියන්නේ. ආච්චිලා අංකල්ලා ඉන්නවා. කොහොම හරි මට ඔය වගේ එක්කෙනෙක් සෙට් වුණා. එයා කිව්වා මෙහෙම දාගන්න කියලා. ඉතින් මම දැම්මා. මට මාසෙට ආවේ 2000යි. ඒ මට මාසෙට ආපු 2000 ඇතුළතදී මට මගේ ඉන්ෂුරන්ස් එක කොල කියන්නේ මට මොකක් හරි වුණොත් එහෙම මගේ පවුල කෙනෙක්ට කොළ 1000ක් හම්බ වෙනවා. ඊට අමතරව මට ඉල්නස් එකක් හරි මොකක් හරි වුණොත් එහෙම ඒකත් කොළ 1000ක් යනකම් හම්බ වෙනවා. ඊට අමතරව මම හොස්පිටල් ගත වුණොත් එහෙම මට හොස්පිටල් එකේ හැම දවසකටම ඒ කියන්නේ ඉන්න හැම දවසකටම යෙන් 5000 ගානේ හම්බ වෙනවා. මගේ ඔය බේසික් එක මම ඔය කියන්නේ. ඊට අමතරව මගේ තියෙනවා. මම ඔය මුලින්ම දාපියක් ගැන ඔයාලට කිව්වේ. ඉතින් මේක මම ඉන්ෂුරන්ස් කම්පැනි එක නමක් නොකියන්නේ ප්‍රධාන හේතුව විවිධ වර්ගයව තියෙනවා. මම මේ දැම්මේ ඇත්තටම කියනවා නම් බේසික්ම වගේ එකක්. මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ඒවා තියෙනවා. ඉතින් මගේ එකෙන් අනික් සෞඛ්‍ය රක්ෂණ ඒවනම් කවර් වෙන්නේ නැහැ. මම ওই බේසික්ම දාලා තියෙන ඉඳලා මගේ ඒකට වෙන මේවා තියෙනවා. ඉතින් මම ওই දාපු එකෙන් මට අවුරුද්දකට ඒ කියන්නේ මාසෙට 2000ක් ගියත් අවුරුද්ද අවසාන වෙනකොට මට ඒකට එකෙන් 160ක් ආපහු බැක් වෙනවා. ඒ කියන්නේ 24000ක් ගෙවුවා නම් මට සාමාන්‍යයෙන් 10 ඒ කියන්නේ කොලයක් ඒ කියන්නේ මෙහින් 10000ක් 12000ක් වගේ ගාණක් ආපහු වෙනවා ඒ ඉන්ෂුරන්ස් එකේ තියෙන්නේ. මොකද ඒක වෙන මුකුත් නැති හින්දා. ඉතින් මේක වැදගත් වෙන්නේ පුතේ දුවේ අයියා කෙනාගේ මල්ලියේ මෙහෙට ඇවිල්ලා උඹලට මොකක් හරි වුණොත් මොකක් හරි වෙලා උඹලට කරදරයක් වුණා. ඉතින් එතකොට උඹලට යන්න මන්නේ මැරුණා. එතකොට උගේ බොඩි එක ලංකාවට යවා ගන්න විදිහක් නැහැ. හැම එකාගෙම සල්ලි හිඟා ගන්න වෙනවා. ওই හිඟා ගන්න වැඩේ තව දුරටත් මෙහි කරන්න බෑ. මොකද හැමෝම ගහන්නේ තමන්ගේ ගේම. ඉතින් මේ වගේ දෙයක් වුණාම ඒකෙන් බේරෙන්න තමයි මේ වගේ හොකෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. මේ ලංකාවේ ඉන්ෂුරන්ස් එකයි මෙහි ඉන්ෂුරන්ස් පටලවා ගන්න එපා. ලංකාවේ බොහෝ දුරට කට්ටියගේ මතේ තියෙන්නේ ඒක එච්චර සාර්ථක නෑ කියන එක මම දන්නේ කොහොමද කියලා. නමුත් මෙහි සාර්ථකයි. ඒ කියන්නේ මෙහි අර මාස ගණන් ඉන්න ඉව නෑ. සාමාන්‍යයෙන් ශනිකව අනිත් පැත්තට සල්ලි යනවා. මට ඒ සම්බන්ධව එක්ස්පීරියන්ස් උත් තියෙනවා. මොකද මට වෙච්ච දේවල්ක් තියෙනවා. ඉතින් ඒ හින්දා මෙහින් අපි කියනවා සෙන් දෙකක් දීලා ඉවර වෙලා
ඉන්ෂුරන්ස් එකක් දාගන්න බය වෙන්න එපා. ඊට වඩා ඉතින් උඹලා කාලා බීලා නැති නාස්ති කරනවානේ. ස්ටුඩන්ට් එකකින් මම කියන්නේ උඹලා 2007 දීලා ඉන්ෂුරන්ස් එකක් දාගන්න බැරි තත්යකට වැටෙන්න එපා. අනිවාර්යෙන් තමන්ගේ ලයිෆ් එක අන්ප්‍රෙඩික්ටබල්. ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ හෙට මොනවා වෙයිද ඊළඟ තප්පරේ මොනවා වෙයිද කියලා. ඒ හින්දා ඉන්ෂුරන්ස් එකක් දාගනින්න උඹලකට මොනවා හරි වුණත් තමුන්ගෙන් යැපෙන මිනිස්සු ඉන්නවා නම් හරි ලංකාවේ තමන් මත යැපෙන මිනිස්සු ඉන්නවා නම් හරි අන්න ඒ මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න අනිවාර්යෙන් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාගනින්න. ඉතින් මේ අප්‍රේල් ජපන් එන්න ඉන්න ස්ටුඩන්ට් ඔයාලටත් මම කියන්නේ අනිවාර්යෙන් ඇවිල්ලා සති දෙකක් වගේ යනකොට ඉන්ෂුරන්ස් එකක් දාගන්න. ඔයාලට ඒකට මෙහි තියෙන හොකෙන් මදගුචි කියලා ජපානයේ ඕන තැනක තියෙනවා. ඒ තැනකට යෝකුවක් දාලා යන්න. යෝකුවක් දාන්න බෑ නම් ගිහිල්ලා කියන්න මට ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ කියලා. එතකොට එයාලා ඔයාලට ලස්සනට මග පෙන්නයි මොකද්ද කරන්න ඕනේ කියලා. හරි ඉතින් එහෙනම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් හැමෝටම රිප්ලයි කරනවා. මට පුළුවන් විදියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොන හරි තියෙනවා නම් කියන්න. මගේ කමෙන්ට් බොක්ස් එක සංවාදයට විවෘතයි.